ආයිබෝන් 2026 ළමයි. ඉතින් ඔන්න ඔයගලන්ට පුතේ හරියටම එක්සෑම් එකට මාස දෙකක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ හඳුන්වා දෙන්න හදන්නේ ඔයගලන්ට මේ මාස දෙක ඇතුළත වෙනස්ම ප්‍රෝග්‍රෑම් එකක් SFT කොට දාගන්න පුළුවන් විදිහේ තියරි රිවිෂන් පේපර් එක කම්ප්ලීට් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේ ගැන කියනවා නම් අපේ SFT මාක් හන්ටර් රිවිෂන් කියන ප්‍රෝග්‍රෑම් එක යටතේ අලුත්ම මාස දෙකේ ප්‍රෝග්‍රෑම් එක තමයි මේක. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මාස දෙකක් ඇතුළත අපිට පුළුවන් ද මේ වැඩේ ගොඩ දාගන්න කියලා. ඉතින් ඒකෙදි පුතේ මෙහෙමයි. අපි ඔයගොල්ලෝ අහලා බලන්න ඕනම අයියලා අක්කලා හොඳ රිසල්ට්ස් දාපු අය ගත්තොත් එහෙම ඒගොල්ලෝ තමන් කරපු වැඩවලින් තමන්ගේ ඒක B එක ගන්න වැඩිපුරම වැඩ කරලා තියෙන්නේ අවසාන මාස දෙකේ. හරිද? අවසාන මාස දෙක තමයි ඕනම දරුවෙකුගේ තීරණාත්මක මාස දෙක. ඒ කියන්නේ අපි මෙච්චර කාල කොච්චර හොඳට වැඩ කරත් මේ මාස දෙකේ අපි වැඩ කරන්නේ ප්ලෑන් එකක් නැතුව නම් අපිට හොඳ රිසල්ට් එකකට යන්න බෑ. ඒ වගේම අපි මෙච්චර කාල කිසිම පිළිවෙලක් නැතුව වැඩ කරගෙන ආවත් මේ මාස දෙකේ හරියට වැඩ කරොත් ඒක හොඳට ඇති අපිට ඒ එකකට උනත් යන්න. ඉතින් ඒකෙදි අපි ඒකට ඔයගොල්ලන්ට වෙනස්ම නොවරදින වැඩසටහනක් හදලා තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ කියන්නේ. ඒ වගේම තමයි කියන්න ඕන විශේෂයෙන්ම 80-20 රූල් ගැන. ඒ කියන්නේ ඔය 80-20 රූල් කියන්නේ එක්සෑම් එකේදී අපිට එක්සෑම් එකේ ලකුණු වලින් 80%ක් ගන්න අපිට පුළුවන් අර සිලබස් එකේ වැදගත්ම 120 බලාගත්තාම. ඒ කියන්නේ එක්සෑම් එකේ සිලබස් එක සම්පූර්ණයෙන් බලා ගන්න ඕනේ නැහැ. වැදගත්ම 120 බලාගත්තොත් ඒකෙන් අපිට පුළුවන් ලකුණු වලින් 80%ක් ගන්න. ඒක තමයි 80-20 රූල් කියලා කියන්නේ. ඉතින් ඒකත් ආදර්ශයට ගනිමින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට වැදගත්ම දේවල් ටික වැදගත්ම විදියට කෙටියෙන් ඔයගොල්ලන්ගේ ඔළුවට දාන්න. ඉතින් පුතේ මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි ටියුට්ස් ටික ඔයගොල්ලන්ට ඉක්මනින්ම එවනවා. ඔයගොල්ලෝ ක්ලාස් එකට රෙජිස්ටර් වෙච්ච ගමන් අපි කියනවා මෙන්න මේ දවසේ ඔයගොල්ලන් ටියුට් එවනවා කියලා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නත් අපි ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙන ඕන වෙලාවක ප්‍රශ්න අහන්න පුළුවන් විදිය එකක්. ලයිව් ක්ලාස් තියෙනවා. ඒ වගේම රෙකෝඩින්ග්ස් තියෙනවා. පේපර් මාකින් කියන්නේ අපි ඔයගොල්ලන්ට පේපර් 10ක් එවනවා මේ ප්‍රෝග්‍රෑම් එකේදී. එකෙන් පේපර් 10ක් ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වන. එකෙන් 5ක් printed paper. ඒ ටික ඔයගොල්ලෝ කරලා අපිට එවුවට පස්සේ අපි ලකුණුත් බලලා ඔයගොල්ලන්ට එවනවා. ඉතින් ඒ වගේම පාස් පේපර් ඩිස්කෂන් වෙබ්සයිට් එකෙන් අපි ඔයගොල්ලන්ට රෙකෝඩින් සහ අවශ්‍ය දේවල් ටික ඕන වෙලාවක බලා ගන්න පුළුවන් විදියට පහසුකම් හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අවම වශයෙන් සතියට දවස් 3ක් අපි කරනවා. ඒක බොහෝ දුරට දවස් 4ක් වෙයි. හරිද? ක්ලාස් එක 4ක් වෙන්නත් පුළුවන් 5ක් වෙන්නත් පුළුවන්. අඩුම දවස් 3ක් කරනවා. ඉතින් 12 වසරේ මෙන්න මේ පාඩම් ටික 13 වසරේ මේ පාඩම් ටික මේ හැම එකටම අදාළ ටියුට් ඔයගලන්ට එවනවා. ඉතින් මේකදී ඔයගලන්ට ඕන නම් වාරික දෙකකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට එක වාරිකයකට අදාළව 12 වසරේ පාඩම් අනිත් වාරිකයකට අදාළව 13 වසරේ පාඩම් එවනවා. ඉතින් මේ විදිහට තමයි අපේ පේමන්ට් එක සම්පූර්ණ පේමන්ට් එක රුපියල් 10000යි. පාඩම් 25ටම අදාළ ටියුට්ස් එවනවා. හරිද? අර පේපර්ස් 10න් 5ක් ඔයගලන්ට බලලා දෙනවා. ඔක්කොම සම්පූර්ණ ෆුල් පේපර්ස් 10ක්. ඉතින් මේ විදිහට ඉන්ස්ටෝල්මන්ට් විදිහට සම්බන්ධ වෙන්නත් හැකියාව තියෙනවා. වාරික දෙකකට ගෙවලා එහෙමත් හැකියාව තියෙන. පළවෙනි වාරිකය දැන් ගෙවලා කැමති අවස්ථාවක දෙවෙනි වාරිකය ගෙවන්න හැකියාව තියෙනවා. ඉතින් එක්සෑම් එකට මාසයකට කලින්වත් අඩුම ගානේ දෙවෙනි වාරිකය ගෙවන්න ඕනේ. ඉතින් එහෙනම් මේක තමයි අපේ වැඩසටහන පුතේ. ඉතින් ඕනම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් කොහොමද පේමන්ට්ස් කරන්නේ? මේ දේවල් අදාළ විස්තර ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ඒක බලන්න. ඉතින් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ෆෝන් නම්බර්ස් WhatsApp වලට WhatsApp නම්බර්ස් වලින් ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර දැනගන්නත් පුළුවන්. ඒකම අපේ WhatsApp channel වලට join වෙලා වැඩි විස්තර දැනගන්නත් හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් දැනටමත් අපේ මාස 5 ප්‍රෝග්‍රෑම් මාස 4 ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙච්ච ඔයගොල්ලන් යාළුවෝ ඇති. ඒගොල්ලන්ගෙනුත් වැඩි විස්තර දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. පුතේ අපි නම් අපේ ප්‍රෝග්‍රෑම් එකේදී හමු වෙමු.